boys and girls. ඉතින් ඔන්න අද අපි අරගෙන ආවිල්ලා තියෙන්නේ තවත් සුපිරි මූවි රීකැප් එකක්. මෙන්න මේ පට්ටම ලස්සන ස්ටෝරි එකක් තියෙන මූවි එක නම තමයි 2019 රිලීස් වෙච්ච කබීර් සිං කියන මූවි එක. ඇක්ෂන්, රොමෑන්ස් හැමදේම කලවම් වෙච්ච පට්ටම ලස්සන ස්ටෝරි එකක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි කතාව අවසානකම බැලුවේ නැත්නම් මේ ස්ටෝරි එකේ ලස්සන දශමයක්වත් ඔයාලට තේරෙන එකක් නැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට දාලා සෙට් වෙන්න අවසානකම බලන්න කැමති කට්ටිය මේ 2019 රිලීස් වෙච්ච කබීර් සිං කියන මූවි එකේ ෆුල් රීකැප් එක අහන්න. කතාව පටන් ගන්නෙම කොල්ලෙකුයි කෙල්ලෙකුයි තුරුල් කරන් ඉන්න සීන් එකකින්. කොහොම හරි මේ ඉන්නේ කබීර්. ඔන්න මේ සීන් එක කට් කරලා දැන් පෙන්නන්නේ කබීර්ගේ කතාව. ඔන්න මේ වෙනකොට කබීර්ව එයාලගේ අම්මලා ගෙදරින් එලවලා මාස ගාණක්ම ගත වෙලා කියලා අපිට මෙතනදි දැනගන්න ලැබෙනවා. මේ වෙනකොට නම් කබීර් කියන්නේ නිකම්ම කේන්ති ගන්න, ඒ වගේම ගොඩක් බීමට ඇබ්බැහි වුණ කෙනෙක්. ඒ වගේම මෙයාගේ එක එක අවශ්‍යතා කරගන්න කෙල්ල හොය හොය යනවත් මෙතනදී අපිට පෙන්නනවා. ඇත්තටම කබීර් මොන හරි දෙයකට අවුලෙන් තමයි ඉන්නේ. මේ ස්ට්‍රෙස් එක නැති කරගන්න මු කලිස මාසෙට අයිස් කැට දාගන්නවත් පෙන්නනවා. ඒ වගේම කබීර් කියන්නේ දක්ෂ සර්ජන් කෙනෙක්. එහෙම නැත්නම් ඔපරේෂන් කරන ડોක්ටර් කෙනෙක්. මෙයාගෙන් සමහර නර්ස්ලා පවා ගොඩක් උදව් ගන්නවා. ඔන්න දැන් අපිට පෙන්නන්නේ මීට කාලයකට කලින් කබීර්ගේ අතීතය. මම කිව්වනේ මු කුකුල් කේන්තිකාරයෙක් කියලා. ඒ කාලෙදිත් එහෙමම තමයි. කොහොම හරි ෆුට්බෝල් එහෙම ප්ලේ කරන්න කැමති කබීර් මෙතනදී මේ මැච් එක දිනාගෙන එනකොට එහා පැත්තේ ටීම් එකේ එක්ක කබීර් ප්‍රශ්නයක් දාගන්නවා. ඇත්තටම උන් තමයි මුලින්ම ප්‍රශ්නය අදින්නේ. ඔතනින් පස්සේ කොල්ලටත් නිකන් ඉන්න බෑනේ. මූ ඉතින් මේ අයට හොඳටම ගහනවා. ඒකම තමයි තරඟ විනිශ්චය මණ්ඩලය එතනින් නැගිටලා යන්නේ. කොහොම හරි මේ තරඟ මෙතනින්ම නවත්තලා දාලා යනවා. ඇත්තටම මේක මේගොල්ලන්ගේ කොලෙජ් එකේ එහෙම නැත්නම් කැම්පස් එකේ ෆුට්බෝල් තරඟයක්. දැන් මේ කබීර්ගේ ළඟ වාඩිලා ඉන්නේ එයාගේ යාළුවෝ. මේ පල්ලෙහා ඉන්න ටිකක් කොණ්ඩේ තියෙන කෙනා තමයි ශිවා කියන්නේ. මෙයා තමයි කබීර්ගේ හොඳම යාළුවා. ඔන්න මේ දාගත්ත රණ්ඩුව නිසා කොල්ලා ඊළඟ සීන් එකේ කොලෙජ් එකට එනකොට සර් කෙනෙක් එයාට බයිනවා. කබීර් කියන්නේ කැම්පස් එකේ හොඳම මාක්ස් ගත්ත කෙනෙක්. ඒත් මෙයාට එයාගේ කේන්තිය පාලනය කරගන්න බැහැනේ. සර් මෙයාට අර ටීම් එකේ අනිත් කෙනාගෙන් සමාව ගන්න කියලා කියනවා. ඇත්තරම කබීර්ලත් මේ කැම්පස් එකේ ඉන්නේ සර්ලා වගේ තමයි හොඳේ. මොකද කබීර්ලා නෙක්ස්ට් ලෙවල් එකේ ඩිග්‍රියක් කරන එහෙම නැත්නම් මාස්ටර්ස් ඩිග්‍රියක් කරන්න තමයි ඉන්නේ. ඇත්තටම කොල්ල තවත් එතන හිටපු කට්ටියකින් විස්තර අහනකොට කෙල්ලගේ පපුව හරියට තමා මුන් තද කර කර පාට ගාලා තියෙන්නේ. ඔන්න මේක ඇහුවම නම් කබීර්ට හොඳටම තරහයි. ඔන්න ඒකම කොල්ල ප්‍රීතිවත් එක්කගෙන එහෙමම අරන් යන්නේ අර පාට ගාපු එකා ළඟට. මෙතනදී කබීර් මූට හොඳටම ගහනවා. ඇත්තටම මේ දේ නිසා මේ කෙනාගේ මූණ පව අතුවාල වෙනවා. කබීර් කියනවා මම මේ කෙල්ලට ආදරෙයි යකෝ. දෙවියෝ හැමෝටම එක දුර්වලකමක් මවනවා. මට අනුව මේ කෙල්ල මෙයා දුකෙන් ඉන්න එක මට ඇස් දෙකෙන් බලන්න බැහැලු. කොහොම හරි මේ කෙනා මෙතනදී එහෙම දෙයක් ආයෙ වෙන්නේ නැහැ කියලා කොල්ලට කියනවා. ඒකම අඬ ඉන්න ප්‍රීතිව ආපහු කොල්ල ඇවිත් බදා ගන්නවා. ඔන්න දැන් ආපහු වර්තමානයේ. මේ වෙනකොට නම් කොල්ල තනිකර පිස්සෙක් වගේනේ. හැබැයි කලින් නම් එහෙම හිටියේ නෑ. මේ මූනේ මොකද කියලා වාට ඉස්සරහට තේරෙයි. මූ නම් මේ වෙනකොටත් බිබී තමයි ඉන්නේ. කොහොම හරි කොල්ලගේ යාළුවා ශිවා මතකනේ. මේ වෙනකොට එයාත් ඉන්නවා. ඒ වගේම ගෙදර වැඩ කරන කෙනාගේ අතින් වැරදිලා කබීර්ගේ අරක්කු වීදුරුව බිමට වැටුණු නිසා ඒකට කබීර්ට තරහ ගිහින් කබීර්ගේ මූණ දැක්කට පස්සේ ඒ ගෑනු කෙනා පවා දුවනවා. ඒ ඉතින් මූ ගහන්න එනවනේ. කොහොම හරි ශිවා නම් කබීර් නවත්තනවා. ඔගොල්ලන්ට තේරෙනවනේ කබීර් කියන්නේ මේ වෙනකොට බේබදුකමේ උපරිමයටම ගියපු එකෙක්. ඔන්න ඒකම ආපහු අපිව අතීතයට අරගෙන යනවා. එතනදී අපිට පේනවා ප්‍රීතිගේ කකුලේ වීදුරු කටුවක් ටිකක් දරුණුවට ඇනිලා. කබීර් ඒකට බෙහෙතුත් දාලා ප්‍රීතිව එක්කගෙන එන්නේ පිරිමි හොස්ටල් එකට. මොකද ප්‍රීතිට වැඩ එහෙම කරගන්න බැහැනේ, අමාරුයිනේ. ඒත් මෙතනදී හොස්ටල් එකේ හැමෝම වගේ ඉබිලා බලාගෙන ඉන්නවා. මොකද මේ කෙල්ලෙක්වන එක්කගෙන ඇවිත් තියන්නේ. කෙල්ල නම් අනේ මන්ද හොඳේ. මෙයා කබීර් කියන ඕනයකට ඔළුව පාත් කරගෙන වගේ තමයි මේ හැම තැනකදීම ඉන්නේ. ඔන්න ඒකම කබීර් කෙල්ලගේ මේ එක එක වැඩවලට උදව් කරනවා. ඒත් ඔතනදී ප්‍රීති කොල්ලගේ අතින් අමුතු විදිහට අල්ලනවා. ඔතනින් පස්සේ මේගොල්ලෝ ගොඩක් රොමැන්ටික් වෙනවා. ඒ වගේම එකටම මේ දෙන්න ඔහොමම ඉන්නවා. ඇත්තටම කිව්වොත් ලිවින් ටුගෙදර් විදියට ඔතනින් පස්සේ දවස් ගාණක්ම මේගොල්ලෝ එකට ඉන්නවා. කෙල්ලෙක්ව පිරිමි හොස්ටල් එකේ තියන් ඉන්න එකට ප්‍රශ්න ආවත් කබීර්ට නම් ඒව කිසිම වැඩක් නැහැ. මෙයාලා ගොඩක් ආදරෙන් එකට ඉන්නවා. ප්‍රීතිරත් දැන් මේක ප්‍රශ්නයක් නෙමේ. ඔහොම කාලේ ගෙවිලා යනවා. කොල්ල මේ උපාධියත් ඉවර කරලා දැන් මාස්ටර් වල ෆයිනල් අවුරුදු ටිකට කබීරට දෙහාදූර් වල කොලෙජ් එකට යන්න වෙනවා.
කෙල්ල නම් තව දවස් දෙකකින් යන්න කියලා කිව්වත් කබීර් කියන්නේ දැන් අපි ඈතින් ඉන්න ඉගෙන ගන්න ඕනේ කියලා. කොහොම හරි කබීර් යාගේ ගමන කල් දාන්නේ නැහැ. කොල්ල යන තැනදී පවා කෙල්ල ඉන්න කිව්වම කබීර් ටිකක් එතනදී යාට සැර කරනවා. කොහොම හරි කෙල්ලට සැර කරපු නිසා කෙල්ල කම්බුලට ගහලා අඬනවා. කොහොම හරි ඔතනින් කබීර් කෙල්ලට කිස්සෙකුක් දීලා වෙන් වෙලා යනවා. මොකද කබීර්ගේ ස්ටඩීස් කරන්නත් එපා. එතනින් අවුරුදු ගාණක් එකට හිටිය මේ දෙන්න වෙන් වෙලා යනවා. ඔන්න ඔහොම අලුත් කැම්පස් එකේ වැඩ කරගෙන යනකොට දවසක් ප්‍රීති කොල්ලව බලන්නත් එනවා. එතනදී කබීර් කියන්නේ මේක පරණ කැම්පස් එක වගේ නෙමේ, විනීතව හැසිරෙන්න ඕනේ කියලා. ප්‍රීති මෙතනදී කිස් එකක් දෙන්න ගියත් කොල්ල එක මගහරනවා. ප්‍රීති කියනවා අර කොලෙජ් එකේ ඉද්දි කිස් දුන්නා වගේම මේකෙදිත් හැමෝම ඉස්සරහා එකක් දෙනකම් මම මෙතනින් යන්නේවත් නැහැලු. ඇත්තටම කෙල්ලත් දැන් කබීරට ගොඩක් ආදරේ. ඕගලන්ට තේරෙනවනේ. කොහොම හරි කෙල්ල එතනින් යන්නේ නැති නිසාම කොල්ල හැමෝම ඉස්සරහා ඔතනදිත් මෙයාලා කිස් කරනවා. කොහොම හරි කාලය ගෙවිලා යනවා. මේ අතරතුර කීප වතාවක්ම ප්‍රීති කොල්ලා බලන්නත් එනවා. ඒ වගේම තමා කබීරුත් ප්‍රීතිය බලන්න එනවා. ඔන්න දැන් හුඟ කාලයක් ගෙවිලා ගිහින් කෙල්ලගේ ස්ටඩීසුත් එයා ඉවර කරනවා. ඒ වගේම මේ වෙනකොට ප්‍රීති ඩොක්ටර් කෙනෙක්. දැන් කොල්ලගේ අයියා කසාද නිසා කබීර්ටත් මෙහෙට එන්න වෙනවා. ප්‍රීතිය බලන්නත් කොල්ල කෙල්ලගේ ගෙදරට එනවා. කෙල්ල දැන් ඩොක්ටර් කෙනෙකුත් එක්කනේ. ඔන්න ප්‍රීතිලගේ අම්මලටත් කොල්ලව හඳුන්වලා දෙනවා. හැබැයි යාළුවෙක් විදියට. කොල්ල ඇවිත් තියෙන්නේ අයියාගේ කසාදෙට ප්‍රීතිවත් එක්කගෙන යන්න. ඒත් අම්මනම් කියන්නේ තාත්තනකන් ඉඳලා එයාගෙන් අහලා එක්කගෙන යන්න කියලා. ඔන්න මෙයාලා දැන් තාත්තා එනකන් උඩ තට්ටුවේ ඉන්නකොට මෙතනදී මෙයාලා කාලෙකින් හම්බුන නිසා කිස් කරන්න තමයි පටන් ගන්නෙ. ඔන්න ඉතින් මෙතනට ඒකම එන්නේ තාත්තා. මේකෙන් පස්සේ නම් තාත්තා කොල්ලට ගහලා ඔබ මොන වගේ එකක්ද කියලා මට එදාම තේරුණා කියලා කබීර්ව ගෙදරින් එළියට දානවා. අනිත් එක අම්මලට මේ ගැන මුකුත් කියන්නේ නැතුවනේ මේ විදිහට මේගොල්ලෝ කිස් කරේ. කොල්ල මේක පැහැදිලි කරන්න ගියත් හරියන්නේ නම් නැහැ. ප්‍රීති නම් කටවහගෙන ඉන්නේ. කොහොම හරි මෙතනදී ප්‍රීතිට කබීර්වද එහෙම නැත්නම් එයාගේ පවුලද කියලා තීරණය කරන්න කියලාත් කබීර් මෙතනදී කියනවා. මොකද මෙච්චර දෙයක් තාත්තා කොල්ලට කරනකම් කෙල්ල ඔහේ බලාගෙන හිටියානේ. ඔන්න කබීර් දැන් ගෙදර ගිහින් ප්‍රීතිලයා ගෙදර සිද්ධිය එයාගේ තාත්තටත් කියනවා. මොකද තාත්තගේ හොඳ යාළුවෙක්නේ ප්‍රීතිගේ තාත්තා. කොල්ල කියනවා මං එයාට ඇත්තටම ආදරෙයි කියලාත්. ඒ තාත්තා නම් මෙතනදී කොල්ලට බයිනවා. එතනදිත් කබීර්ට තරහා ගිහින් ඒකම කොල්ල යන්නේ එයාගේ ආච්චි ළඟට. මොකද ආච්චි විතරයි කොල්ලට ඇහුම්කන් දෙන්නේ. ආච්චි මෙතනදී කියන්නේ එයාට ඇත්තට ආදරේ නා එයාගේ තාත්තවත් මේකට කැමති කරගන්න කියලා. ඔය දෙන්න ගොඩක් හොඳට ගැලපෙනවලු. කබීර්ගේ කේන්තිය හැමදේම විනාශ කරනවා කියලාත් කියනවා. ඒත් කෙල්ලගේ තාත්තා නම් නිකන් හැසිරුනේ කවදාවත් කැමති වෙන්නේ නැති විදියට නේද? අයියත් තාත්තට කියනවා මල්ලි දුකෙන් ඉන්නේ ගිහින් ඒ කෙල්ලගේ කියවල් එක්ක මේ ගැන කතා කරන්න කියලා. ඒත් තාත්තා නම් කියන්නේ ඔයාගේ කසාද ඉවර වෙනකන් ඒ ගැන මට කතා කරන්න බැහැලු. ඒ කියන්නේ අයියාගේ කසාද ඉවර වෙනකන් තමයි තාත්තත් ඉන්නේ. ඊළඟ දවසේ කොල්ලා ආපහු ප්‍රීතිලගේ ගෙදර පිළිවෙලකට ඇඳගෙන එන්නේ තාත්තා එක්ක කතා කරන්න. කොල්ල ඊයේ වෙච්ච දේවල් වලට සමාවත් අරගෙන කියනවා ප්‍රීති මට නිකන් ලෝකයක් වගේ අංකල්. මෙයාට මම ගොඩක් ආදරෙයි ජීවිතේ පුරාම බලාගන්නම් කියලා. ඒත් මෙතනදී කෙල්ලගේ තාත්තා මෙයාට හොඳටම බැලලා කෑල්ලෙන් කෑල්ල මේකියෝ කපලා දැම්මා තුඹට දෙන්නේ නැහැ කියලා කොල්ලව එළියට ඇදලා දාන්න යන්නේ. මොකද මේ වෙනකොටත් ප්‍රීතිට කසාද බඳින්න කෙනෙක් හොයලාලු ඉන්නේ. මේ ඉන්නේ ඒ කොල්ලා. මේක කිව්වම නම් කබීර්ට ගොඩක්ම තරහ යනවා. ආපහු තරහ ගින් තාත්තට මේ මොන පයන්නක්ද කියලා බැනලා මට මේක ඇති ප්‍රීති කියලා එතනින් ගොඩක් තරහින් යන්න යනවා. ඔයගලන්ට තේරෙනවනේ කොල්ලට නම් කේන්තිය පාලනයක් ඇත්තෙම නැහැ. ප්‍රීති පස්සෙන් ගිහින් කොල්ලව නවත්තනවා. එතනදී කොල්ලා කෙල්ලගේ තාත්තට තමයි බයින්නේ. ඇයි ඉතින් මොකද කොල්ලට කැමති වෙන්නෙම නැහනේ. අනිත් එක කොල්ලා ගොඩක්ම හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. අක්කා ප්‍රීතිව එක්කන් ගන්න ආවත් කොල්ලගේ තරහ නිසා මූ එතන තිබ්බ මල් පෝච්චියක් අරන් අක්කටත් ගහන්න තමයි යන්නේ. පාරේ ඉන්න අය මේ මොකද කියලා ප්‍රීතිගෙන් ඇහුවත් උන් ඉස්සරහම කොල්ලා ප්‍රීතිව කිස් කරනවත් පෙන්නනවා. එතනින් එහාට කතාවක් නැහැ නේද? කොහොම හරි මෙතනදී කබීර්ගේ තරහ නිසා එයා කියනවා ඔයාට මම පැය 6ක් දෙන්න මන් නැතුව ඉන්න බෑ වගේ හිතුනොත් කෝල් එකක් දෙන්න කියලා. කෙල්ල එහෙම කරන්න එපා පැටියෝ කියලා කිව්වත් කබීර් අහන්නේ නැහැ. ගිහින් අර උලමාවම බැඳගනින් මාව ඕන්නම් පැය 6ක් ඇතුළත කියන්නලු. කෙල්ල නම් අඬ අනේ එහෙම කරන්න එපා පැටියෝ මං ඔයාට ගොඩක් ආදරේ කියනවා. කෙල්ල ආදරෙන් කොල්ලව බදාගෙන හිටියත් කම්බුලට ඒකුත් ගහලා පැය 6යි කියලා කබීර් එතනින් යන්න යනවා. මොකද කෙල්ලට තීරණයක් ගන්නව බැහැනේ.
ඔන්න රෑ වෙලා ප්‍රීතිගේ අක්කා එයාගේ ලැප්ටොප් එක ඔබනකොට කබීර් එක්ක කරපු මැසේජ් අම්මලටත් අක්කා පෙන්නනවා. ප්‍රීති නම් ගොඩක් දුකෙන් ඕකේ තව ෆොටෝස් වගේකුත් තියෙනවා. අපි එකට හිටියා. කබීර්ට මම මගේ හැමදේම දුන්නා. අපි හැමදාම රෑට බෙඩ්ෂීට් එක තුරුල් වෙලා එක එක දේවල් කරාලු. මේවා අඬ කෙල්ල කිසිම බයක් නෑ වගේ ඒගොල්ලන්ගේ අම්මලට කියනවා. අම්මා නම් මෙතනදී කෙල්ලට කඹුල් පාරකුත් ගහනවා. ඒකම් පෙන්නනවා කොල්ල මොකක් හරි බෙහෙත් වගේක් කවලම් කරගෙන ඩ්‍රග් එකක් විදිහට පාවිච්චි කරනවා. මෙයා ඩොක්ටර් කෙනෙක් නේ ඉතින්. එදාම රෑ වෙලා ප්‍රීති කබීරව හම්බෙන්න ආවත් කබීර් නම් අර ඩ්‍රග් එක නිසා ඇඳේ තමයි ඉන්නේ. කබීර් එන්න කලින් තාත්තා බලෙම ප්‍රීතිව එතනින් එක්කගෙන යනවා. ප්‍රීති කොච්චර කතා කරත් කබීර් එන්නේ නැහැ. ප්‍රීති මොනහරි කියන්න වගේ නේද මෙහෙට ආවේ. අයියා මේක කබීර්ට කියන්න ගියත් එදා නම් කබීර් දොර අරින්නේ නැහැ. ඇත්තටම මෙහෙමයි. අර ඩ්‍රග් එක කොල්ල වැඩිපුර අරගෙන. ඒක නිසා කබීර්ට ආපහු සිහිය එන්නේ දවස් දෙකකින්. හරියට ප්‍රතිකාර කරේ නැත්නම් තව පොඩ්ඩෙන් මෙයා මැරෙන්නත් තිබ්බලු. කොහොම හරි තාමත් කබීර්ට සිහිය නැහැ. ඔන්න අද දවල්ට තමා ප්‍රීතිගේ කසාදේ. ඒත් කබීර් නම් ඒ ගැන දශමයක්වත් දන්නේ නැහැනේ. මූට සිහිය නැහැනේ. සමහර විට කෙල්ල ඒක කියන්න වෙන්න තියෙන්නේ නැත්තේ. එහෙම නැත්නම් සමහර විට කොල්ල එක්ක ඉන්න වෙන්න තියෙන්නේ නැත්තේ. ඒත් කෙල්ල පැය 6න් එනකොට කොල්ලා ඉතින් ඩ්‍රග් එක නිසා නිදිනේ. ඊළඟ දවසේ කොල්ලට ඇහැරනවත් එක්කම කොල්ලට ප්‍රීතිගේ කසාද ගැන ශිවා කියනවා. ඒකම කබීර්ට නම් හුඟක් කවුල් යනවා. එයා එහෙමම දුවගෙන යනවා. පාරේදී ශිවා ආපහු ආපු නිසා එයාගේ බයිසිකලෙත් නැගලා කෙලින්ම කබීර් එන්නේ ප්‍රීතිලාගේ ගෙදර. මේ වෙනකොට නම් ප්‍රීති කසාද බැඳලාත් ඉවරයි. හොඳේ. කොල්ලා ගිහින් එතන දේවල් කුඩු කර කෙල්ලට නැගිටලා ආපහු එන්න කියලා කිව්වත් එයා නම් එන්නේ නැහැ. ප්‍රීති නිකන් අවුලෙන් වගේ තමයි ඉන්නේ. කොහොම හරි ප්‍රීති කොල්ලගේ මුණ දිහා බැලුවේවත් නැහනේ. කොල්ලා ශිවා එක්ක කී ඉන්නේ මගේ කෙල්ල බං මම කොහොමද ඒ කිව්ව අමතක කරන්නේ කිය. ආපහු මෝ ගිහින් ප්‍රීතිගේ ගේ ඉස්සරහා ඉඳන් කෙල්ලට කොච්චර කතා කරත් හරියන්නේ නැහැ. කොහොම හරි මේ කරදරේ නිසා කෙල්ලගේ තාත්තලා පොලිසියට කතා කරනවා. ඊළඟ සීන් එකේ කබීර් පොලිසියට අල්ලලා දීලා කොහොම හරි අයියා තමා කබීර්වයි ශිවාවයි බේරගන්නේ. අම්මත් කබීර්ට බයින්නේ යාගේ කසාද වෙලත් ඉවරයි. උඹට ලැජ්ජාවක් නැද්ද මිනිස්සු අපිට මොනා නොකිය යයිද කිය. මොකද කබීර්ලා ටිකක් ලොකු අයනේ. කොහොම හරි අයියා මේක ෂේප් කරන්න ගියත් මෙතනදී තමා කබීර්ගේ තාත්තා යාව ගෙදරින් එළියට දාන්නේ. ඔයගලන්ට මතකනේ මුලදී කිව්වා තාත්තලා යාව ගෙදරින් එළියට දාලා කියලා. කොල්ලා බල්ලෙක් වගේ මෙතනදී එලවලා දානවා. මොකද මූ බොනවා පිස්සු කෙල්ලනවා. ශිවා කොල්ලට ඉන්න තැනකුත් හොයලා දෙනවා. ඒත් කොහොම හරි ඔතනින් පස්සේ කබීර් තනිකරම වෙනස් වෙනවා. එයා ගොඩක්ම බීමට හැබැයි වෙනවා. ඒ වගේම එයා යාගේ රස්සාව එක්ක බිසි වෙනවා. එතකොට ප්‍රීතිය මතක් වෙන්නේ නැහනේ. දවස් ගාණක්ම කබීර් හරියට නිදාගන්නේවත් නැහැ, කන්නේවත් නැහැ. එහෙමයි කියලා ප්‍රීතිව හම්බෙන්න යන්නෙත් නැහැ. මොකද ප්‍රීතිව හම්බෙලා දැන් වැඩක් නැහැ. මොකද ප්‍රීති මෙයාගේ මූණ දිහා බලන්නෙත් නැහැ. අඩු ගානේ කොල්ලා ඔච්චර කතා කරලා නිකන්වත් එළියට ආවෙවත් නැහනේ. ඒක නිසා කොල්ලා තරහෙන් තමයි ඉන්නේ. අනිත් එක ආදරේ වුණත් කෙල්ල බැඳලා ඉවරනේ. කොහොම හුඟ කාලයක් ප්‍රීතිලාගේ ගෙවල් වලින් සහ කොල්ලාගේ ගෙවල් වලින් ඈත් වෙලා කබීර් එයාගේ හොස්පිටල් එකේ වැඩ ටික කරගෙන යනවා. හුඟ කාලයක් ගෙවිලා යනවා. දැන් කබීර් තනිකරම අරක්කු වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. ඇත්තටම කිව්වොත් තනිකර පිස්සෙක් වගේ. කොහොම හරි ඔහොමම වර්තමාන කාලෙට තමයි මේ කතාව ෂේප් එකේ අරගෙන එන්නේ. මේ වෙනකොට නම් මූ තවත් නරක් වෙලා. ඇත්තටම කිව්වොත් කෙල්ලෝ එක්ක අර වැඩේ කරගෙන විතරක් අහිං වෙන જાතියේ කොල්ලෙක් වෙලා තමයි කබීර් දැන් ඉන්නේ. යාළුවා බයිනෝ උඹ වටේ ගියා කියලා කවදාවත් ප්‍රීතිව මතක් කරන්න බෑ. ඊට වඩා හොඳයි හොඳ කෑල්ලක් බලලා දාගනින් බං කිය. කොහොම හරි මේක ඇහුවම ආයෙත් ප්‍රීතිය මතක් වෙනවනේ. කබීර් මෙතනදී අඬනවත් පෙන්නනවා. කොල්ලට කොච්චර කේන්ති ගියත් කබීර් ගොඩක්ම ප්‍රීතිට ආදරේ කියලා ඔයගොල්ලන්ට හිතෙන්නේ නැද්ද? ඊළඟ සීන් එකේ කබීර් වැඩ කරන හොස්පිටල් එකට එන්නේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක්. මෙයාගේ නම තමයි නිකිතා. කොහොම හරි නිකිතා කබීර්ගෙන් බෙහෙත් ගන්න තැනදී කබීර් නිකිතා කොච්චර ප්‍රසිද්ධ කෙනෙක් වුණත් එයාට වැඩි අවධානයක් කබීර් නම් දෙන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙක්ට වගේ තමයි මෙයාටත් බෙහෙත් කරන්නේ. අන්න ඒ නිසාම තමයි නිකිතට නිකන් කබීර් ගැන ආකර්ෂණයක් වගේ එකක් ඇති වෙන්නේ. මොකද එයාව ගණන් ගන්නේ නැහනේ. අනිත් හැමෝම නිකිතාව ගොඩක් ගණන් ගන්නවා. මොකද ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක්නේ. ඔන්න රෑ වෙලා කොල්ලව එක්කගෙන යන්න අයියාවත් කබීර් එයා එක්ක යන්න නම් කැමති වෙන්නේ නැහැ. කොහොම හරි අයියගේ මල්ලිගේ පොඩි කතා බහකුත් ඔතන දියනවා. ඔන්න ඊළඟ සීන් එකේ නිකිතට බෙහෙත් කරන වෙලාවල් වලට කබීර් එතනට ගිහින් ඒ දේවල් කරනවා.
කොහොම හරි මෙයාලා ටිකක් කතා බහ කරනකොට නිකිතට කබීර් ප්‍රීති ගැන හැම විස්තරයක්ම වගේත් කියනවා. එයා මට කවදාවත් අමතක කරන්න බැහැලු. හැමදේම කියලා කබීර් අහන එක බලන්නකෝ. මූ අහන්නේ ඔයාට මට උදව් කරන්න පුළුවන්ද කියලා. නිකිතා ඕ කිව්වම මූ කියනවා මට ආදරේ නෙමේ ඕනේ භෞතික විදියට විතරක් උදව් කරන්න පුළුවන්දලු. කිසිම සම්බන්ධයක් පවත්වාගෙන යන්නේ නැතුව හැමදේම කරගෙන ඉමු කියලා තමයි කියන්නේ. ඕගොල්ලන්ට තේරෙනවද කියලා කබීර් අහන එක බලන්නකෝ. මූ අහන්නේ ඔයාට මට උදව් කරන්න පුළුවන්ද කියලා. නිකිතා ඕ කිව්වම මූ කියනවා මට ආදරේ නෙමේ ඕනේ භෞතික විදියට විතරක් උදව් කරන්න පුළුවන්දලු. කිසිම සම්බන්ධයක් පවත්වාගෙන යන්නේ නැතුව හැමදේම කරගෙන ඉමු කියලා තමයි කියන්නේ. ඕගොල්ලන්ට තේරෙනවනේ කොල්ල අහන එක. ඒ කියන්නේ ආදරය කරන්නේ නැතුව අවශ්‍ය දේ විතරක් කරලා ඉමු කියලා තමයි කියන්නේ. නිකිතා නම් මෙතනදී කන්ෆියුස් හොඳේ. ඊළඟ සීන් එකේ පේන්නනවා නිකිතා කබීර්ගේ ගෙදරටත් එනවා. ඒත් අර වගේ දෙයකට නම් නෙමේ. ඔතනින් පස්සේ කබීර් ටිකක් මෙයා එක්ක හිතවත් වෙනවා. මෙයාලා කතා බහ කරනවා එහෙම යනවා. ඇත්තටම කිව්වොත් නිකිතා කබීර්ට දැන් කැමතියි වගේ. කොහොම හරි අර වගේ දෙයක් නම් මේ දෙන්න අතර තාම වෙලා නැහැ. ශිවා පවා කියන්නේ ඒකේ හොඳට ඉගෙන ගත්ත කෙල්ලෙක් බං. හැමදේම අමතක කරලා ඒකියෝ බැඳලා සතුටින් හිටපන් කියලා. මොකද නිකිතත් ලස්සන කෙල්ලෙක්නේ. කොහොම හරි නිකිත දැන් මූවේ ෂර්ට් පවා අයන් කරලා දෙනවා හොඳේ. ඔන්න දවසක් කාර් එකක් ඇතුළේ මේ දෙන්න එකට ඉන්න යනකොට කබීර් කිස් කරන්න යනකොටම නිකිතා කබීර්ට කියනවා I love you කියලා. ඒකම තමා කබීර්ට මේ හැමදේම එපා වෙන්නේ. කබීර් මේ හැම වැඩක්ම නතර කරලා වාහනෙන් එළියට බහිනවා. කෙල්ල යාව නවත්තන්න ගියත් තමුසෙට මම මේක දෙපාරක්ම පැහැදිලි කරලා දුන්නා. මට ඒ වගේ දෙයක් නෙමෙයි ඕනේ. මට තමුසෙ දැන් කොහොමත් එපා. මේක ඉවරයි කියලා තමා කියන්නේ. නිකිතා යාව නවත්තන්න ගියත් කබීර් නම් එතනින් තරහෙන් යන්න යනවා. ඕගොල්ලන්ට තේරෙනවනේ කබීර්ට ඕනේ අර දේ විතරමයි. අනිත් එක මෙයා ප්‍රීතිට විතරයි ආදරේ නම් ආදරය කරන්නේ. ඊළඟ සීන් එකේ කබීර් ඩ්‍රග් එහෙමත් පාවිච්චි කරලා හොඳටම බීලා පිස්සෙක් වගේ නිදාගෙන ඉන්නේ. ඒත් හොස්පිටල් එකේ නර්ස්ලා කතා කරලා කබීර්ගෙන් උදව් ඉල්ලන්නේ සර්ජරියකට. මේ වෙලේ මම හොඳ තාත්වක නෙමෙයි කියලා කබීර් කිව්වත් මේක ජීවිතයත් මරණයත් අතර සර්ජන් එකක්ලු. අද වෙන කවුරුත් ඩොක්ටර්ස්ලා නැහැ කියලා තමා කියන්නේ. මොන වුණත් කබීරුත් හොඳ කෙනෙක්නේ. කොහොම හරි කබීරුත් දැන් මේවා පාවිච්චි කරලා නිසා අමාරුවෙන් කොහොම හරි සර්ජරියකට යනවා. ඒත් එතනදී ඒක කරන අතරතුර කබීර්ට නම් අරයා පාවිච්චි කරලා තිබ්බ දේවල් නිසා ගොඩක්ම එතනදී අමාරු වෙනවා. කොහොම හරි යාට කලන්තයක් වගේ එතෙනවා. කබීර් පුටුවක ඉඳගෙන කරන්න ඕන ටික නර්ස්ලාට කටින් තමා කියන්නේ. ඉතින් ඒක ගොඩක්ම අවදානම් නේද? කොහොම හරි මේ ඔපරේෂන් එක සාර්ථක වුණත් හොස්පිටල් එකේ ලොක්කා මේ හැමෝටම බයින්නේ කබීර්ව මේ වගේ තත්ත්වයක් උඩ සර්ජරියකට ගත් එකට. ඇත්තටම කබීර් ඩ්‍රග්ස් පාවිච්චි කරලා මෙහෙම දේවල් වලට එන නිසා එයාට විරුද්ධව නඩු පවා දානවා. ඔන්න කබීර්ගේ මේ බේබදුකම නිසා එයාගේ ඇඟ ගොඩක්ම දැන් දුර්වල වෙලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් ඇඟ හොඳටම සවුත්තු වෙලා. තව මේ විදිහට බිව්වොත් කබීර් වැඩිකල් ජීවත් වෙන එකකුත් නැහැලු. ඒත් කබීර්ට නම් මේවා කිසිම ගාණක් නැහැ. එයා තාමත් ප්‍රීති ගැන හිතේද තමා බොන්නේ. කොහොම හරි ඊළඟ සීන් එකේ කබීර්ට වැටලා තියෙන මේ නඩුව ගැනත් කතා කරනවා. ඔන්න ඊළඟ සීන් එකේ පෙන්නනවා කබීර් හොඳටම ආයෙත් බොනවා. බොනවට අමතරව වෙන වෙන දේවලුත් මූ පාවිච්චි කරනවා. ඔන්න අද තමා මෙයාලගේ නඩුව තියෙන දවස. ඇත්තටම හොස්පිටල් එක ඇතුලේ තමා මේක ඉන්වෙස්ටිගේට් කරන්න හොඳේ. කොහොම හරි කබීර්ගෙන් එක ප්‍රශ්න අහනකොට කබීර් පිළිගන්නවා එයා එදා ඩ්‍රග්ස් පාවිච්චි කරලා තියෙනවා කියලා. ඒ වගේම කබීර් කියනවා මම කරපු කිසිම සර්ජරි එකක් මම මුකුත් පාවිච්චි කරන්න නැතුව කරේ නැහැ. අරක්කු පවා බීලලු ගොඩක්ම ඔපරේෂන් කරේ. ඒත් කොල්ලගේ ඔපරේෂන් නම් එකක්වත් අසාර්ථක වෙලා නැහැ. කොහොම හරි කොල්ල මේ හැම එකක්ම වමාරන නිසා මෙතනදී මේ ජජ් තීරණය කරනවා කබීර් ඩොක්ටර් කෙනෙක් වෙන්න සුදුසු කෙනෙක් නෙමෙයි කියලා. මොකද ඒ වගේ දේවල් කරලා මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ දාන්න බැහැනේ. කොහොම හරි මෙතනදී කබීර්ගේ මෙඩිකල් ලයිසන් එක සම්පූර්ණයෙන්ම කැන්සල් කරලා දානවා. මෙතනින් පස්සේ කබීර්ගේ අයියා පවා කණේ පාරක් ගහන්නේ එයාලා මේ නඩුවෙන් කොල්ලව බේරගන්නනේ ගියේ. කබීර්ගේ ඔක්කොම නවත්තලා ඇත්තම කියලා දැම්මනේ. මේ දේ නිසා අයියලත් දැන් තරහෙන් තමයි ඉන්නේ. මොකද මූට දැන් ජොබ් එකක් නැති වුණානේ. ඊළඟ සීන් වලදී පේන්නනවා කබීර් ඇත්තටම කාලකන්ණියෙක් වගේ එයාගේ ජීවිතයේ ආයෙත් මේ අරක්කු එක්ක බේබදුකම එක්ක ගෙවනවා. ඊළඟ සීන් එකේ කබීර් මෙහෙම ඉන්නකොට ශිවාටත් ගොඩක් දුකයි. ඒත් මූව හදන්නම බැහැ නේද? එයත් කොල්ලට බයිනවා. ඔන්න ඊළඟ සීන් එකේ තමා කබීර් ආදරය කරන රාච්චි නැති වෙලා කියලා එයාට ආරංචි වෙන්නේ. කොල්ල ගෙදර ගිහින් එයාවත් බලනවා. කබීර්ටත් මෙතනදී ගොඩක්ම දුකයි. ඒ වගේම යාගේ තාත්තා බලන්නත් අවුරුදු ගානකට පස්සේ කබීර් මෙතනදී යනවා.
ගිහින් තාත්තා එක්ක කතා කරනවා. මොකද තාත්තන්නේ මේ සිද්ධියේදී ගොඩක්ම දුක. මෙතනදී තාත්තත් කොල්ලව කොහොම හරි බදා ගන්නවා. ඔන්න මරණ වැඩ කටයුතු ටිකක් දැන් ඉවරයි. කොල්ල නම් දැන් රැවුල එහෙම කපලා තමයි ඉන්නේ. තාත්තා කබීර්ට ආපහු මේ ගෙදර ඉන්න ඉඩ දෙනවා. ඒකම දවසක් තාත්තට කබීර් පොරොන්දු වෙනවා මේ නරක පුරුදු වලින් සදාටම ඈත් වෙනවා කියලා. ආච්චි වෙනුවෙන් මම ඒක කරනවා කියලා තමයි කියන්නේ. ඒ තාත්තා නම් කබීර්ට කියන්නේ ඔයා වැකේෂන් එකකට ගිහින් හිත නිදහස් කරගෙන ආපහු මුලින් ඉඳලා පටන් ගන්න කියලායි. කොල්ලත් ඒකට කැමති වෙනවා. කබීර් එයාගේ වැකේෂන් එකත් යනවා. ඔන්න යන ගමන් ඉන්නකොට එක පාක් එකක් ළඟදී කොල්ල දකින්නේ කාවද බලන්නකෝ. මේ ප්‍රීති මෙයාට ළමෙකුත් හම්බෙන්න තමයි ඉන්නේ. බංකොක අයිනට වෙලා දුකෙන් ඉඳගෙන ඉන්න ප්‍රීති දිහා කබීර් දුකෙන් වගේ බලන් ඉන්නවා. මොන වුණත් මේ එයා ගොඩක් ආදරය කරපු කෙල්ලනේ නේද? කබීර් කතා කරන්න වගේ ගියත් ඒක කරන්නේ නැතුව බලන් ඉඳලා කොල්ල එතනින් යන්න යනවා. කබීර් කතාවත් කරපු නැති එකට ප්‍රීතියට නම් නිකන් දුකයි වගේ. ඔන්න ඊළඟ සීන් වලදී පෙන්නනවා ප්‍රීතිය එක්ක ගත කරපු ලස්සන මතකයන් මතක් කර කර කබීර් යාගේ මේ වැකේෂන් එක යනවා. කොල්ල දවස් ගාණක් පාළුව හරිම නිදහස් තැනක කාලය ගෙවනවා. ඔන්න දවසක් යාළුවොත් මෙහෙ ඇවිත් කොල්ල යාළුවන්ට කියන්නේ ප්‍රීතිය මම එන්න කලින් දැක්කා බං. ඒකී දැන් වුමන් කෙනෙක් මාස 8ක බඩකුත් එක්කලු ඉන්නේ. කබීර් කියනවා මම ගිහින් ඒකෙන් අහනවා බං මාත් එක්ක ඉන්නේනවද කියලා. ඒකි මගේ පණ නිසා ඇයිලු. ඒත් ඉතින් ප්‍රීති කසාදත් බැඳලා ළමෙකුත් හම්බෙන්න ඉන්නේ නේද? යාළුවෝ නම් කොල්ලට බයිනවා. ඇයි ඉතින් මූට පිස්සුනේ නේද? කොල්ලා නම් මුන් කියනේ වහන්නේ නැහැ. කබීර් කියන්නේ ප්‍රීති සතුරෙන් නෙමෙයිදා හිටිය කියලා. ඔන්න ඊළඟ සීන් එකේ කබීර් එන්නේ ප්‍රීතියදා හිටිය පාක් එකට. ශිවානන් කියන්නේ ඕක කරන්න ගිහින් මෙතන ගෑනු අයගෙන් ගුටි කන්නත් වෙයි කියලා. ඇයි ඉතින් මේ ළමෙක් හම්බෙන්නේ නම්ම කෙනෙක්ටනේ මු කතා කරන්න යන්නේ. ටිකකින් කොහොම හරි ප්‍රීති මේ පාක් එකට එනවා. කොල්ල කතා කරත් ප්‍රීති තරහෙන් බලනවා. මුකුත්ම කතා නොකර බංකොක ගිහින් ඉඳ ගන්නවා. කොල්ල කියනවා ප්‍රීති මට කතා කරන්න ඕනේ. එකපාරක් මන් දිහා බලන්නලු. මේක දෙතුන් පාරක් කොල්ල කිව්වත් කෙල්ල නම් ගණන් ගන්නේ නැහැ. ඒකම කොල්ල කියනවා පැටියෝ එකපාරක් මන් දිහා බලන්නලු. මට කතා කරන්න ඕනේ කියනවා. කෙල්ල අහනවා මොනා කතා කරන්නද? එදා රෑ මං කොච්චර වාට කතා කරාද? මං කියපු ඒවා එකක්වත් ඇහුවද? දැන් ආවේ ඇයි කියලා තමයි අහන්නේ. මෙතනින් යන්න කබීර් කියලාත් කියනවා. කොහොම හරි කබීර් මෙතෙන්දි කියනවා මම ඔයාව එක්කගෙන යන්න ආවේ පැටියෝ කියලා. කබීර් කෙල්ල ළඟට එන්න යනකොට ප්‍රීති කොල්ලට බයිනවා ඈතට වෙලා ඉන්නවා කියලා. පැය 6ක් නේද ඔයා මට දුන්නේ? ගෑනු ළමයින්ට ගෙවල් වල නීති තියෙනවා කබීර්. ඒ හැමදේම තියෙද්දිත් මං එදා රෑ ඔයාලා ගෙදර ආවා. ඔයා නම් එදා එළියට ආවේ නැහැලු. ඒත් ඔයා කවදද ආපහු එළියට ආවේ? ඔයා ආපහු ආවේ හැමදේම ඉවර වුණාට පස්සේ දවස් දෙකකට පස්සෙලු. මෙතනදී ශිවා එදා වෙච්ච සිද්ධිය ප්‍රීතිට කියනවා. කොල්ල ඩ්‍රග් අරන් නිසා දවස් දෙකකට පස්සේ නැහැරුණේ. ඒකයි කබීරට ප්‍රීතිව හම්බෙන්න එන්න බැරි වුණේ. ඔයගලන්ට තේරෙනවනේ. කොහොම හරි එතකොටත් ප්‍රීතිය කසාද වෙලා ඉවරයිනේ. ඇත්තටම ප්‍රීතිව තාත්තා බලෙන්ම බන්දලා. මොකද එදා කබීර් හිටියෙත් නැහැනේ. බැන්දුවට පස්සේ කොල්ලාවට වඩකුත් නැහැනේ. ඒක නිසා තමයි ප්‍රීති පැත්තකට වෙලා ඉඳලා තියෙන්නේ. කොහොම හරි ප්‍රීතිගේ කසාදෙන් පස්සේ කොල්ලව එළවපුවා හොස්පිටල් එකෙන් අයින් කරපුවා. කොල්ල බිබී පිස්සු කියලපුවා. ඔය හැම විස්තරයක්ම ශිවා ප්‍රීතිට කියනවා මට සමාවෙන්න ඕගොල්ලන් කතාව මැද්දට පැන්නට. මං ඕවා මැද්දට පැනලා කිව්වේ මොකද මේ අකා කවදාවත් ඕවා ඔයාට කියන එකක් නැහැලු. කෙල්ලට නම් මේ වහල ටිකක් දුකයි වගේ. කොහොම හරි දුකෙන්ම ප්‍රීති කියනවා අනේ මෙහෙන් යන්න කබීර් කිය. කෙල්ල මෙතනට යන්නනවා. කෙල්ල යන්නම කියන නිසා කොල්ල කියනවා හරි යන්න. ඒත් අන්තිම පාරට එක ප්‍රශ්නයක් අහන්නද? මං එක්ක දැන්වත් එන්න බැරි ප්‍රශ්නේ මේ ළමයාද? මාව විශ්වාස කරන්න ප්‍රීති මේ හැමදේම මම මැනේජ් කරගන්නල්ලු. ඒ කියන්නේ කබීර් කියන්නේ මේ ළමයා එක්ක හරි ප්‍රීතිය බලා ගන්නම් කියලා. කෙල්ල අහනවා දැන් ඇවිත් කාවද තාත්තා කියලා පෙන්වන්න කියලා. කොල්ල කියනවා මාව පෙන්වන්නලු. ඇත්තටම කෙල්ල අර කලින් ශිවා කියපු විස්තර දැනගන්නේ දැන්නේ. කෙල්ල හිතුවේ කොල්ල ලොකු කමට එදා රෑ ප්‍රීති එක්ක කතා කරේ නෑ කියලානේ. ඇත්තටම මෙහෙමයි. ප්‍රීති දැකලා තියෙනවා කබීර් අර නිලිය නිකිත එක්ක ඉන්න එක. කෙල්ල අහනවා මං ආවත් මොකද? දැන් ඔයාට අර නිලිය ඉන්නවනෙලු. මෙතනදී කොල්ල අපි අතර එහෙම සම්බන්ධයක් නැහැ. ඕන්නම් එයාව මෙතනට ගෙන්නලා දැම්මම අහන්නම් කියලා තමයි කියන්නේ. කොහොම හරි කොල්ල කියන දේ මෙතනදී නම් ප්‍රීති විශ්වාස කරනවා. ඇත්තටම මේ දෙන්න අතර සම්බන්ධයක් තිබ්බේ නැහනේ. මේක ප්‍රීති දැනගත්තම නම් එයාට ගොඩක්ම දුකයි. මෙහෙ එනවා කියලා තමයි කොල්ලට කියන්නේ. කොහොම හරි කොල්ලව බිමින් ඉඳගෙන කෙල්ල අඬ කොල්ලට කිස් එකක් දෙනවා. මෙච්චර දවසක් මාව දාලා ගිහින් කොහොමද හිටිය කබීර් කියලා තමයි කෙල්ල අඬ අහන්නේ. ඇත්තටම මෙහෙමයි. ප්‍රීති බැඳලා දවස් දෙකක්වත් යන්න කලින්
ගෙදරත් අතඇරලා අම්මලා තාත්තලවත් අතඇරලා කෙල්ල මෙහෙට ඇවිත්. ඒ කියන්නේ ප්‍රීතිය අර මිනිහා එක්ක එක දවසක්වත් ඉඳලා නැහැ. එහෙම ඇවිත් මෙහෙ තියෙන ක්ලිනික් එකක වැඩ කරන්න අරගෙන තියෙනවා. කොල්ලා හිතුවේ කෙල්ල අර මිනිහා එක්ක ඇති කියලා නේද? ඒකනේ කොල්ලා ප්‍රීතිය බලන්නවත් ආවේ නැත්තේ. කොහොම හරි ක්ලිනික් එකේ වැඩ කරන්න ආව දවස්වලම වගේ තමා ප්‍රීති දැනගෙන තියෙන්නේ එයා ප්‍රෙග්නන්ට් කියලා. මේ ගැන කබීර්ට හොඳ වෙලාවක් බලලා කියන්න හිතාගෙන ඉන්නකොට තමා පත්තරවල පවා යන කබීර්ගේ අර නිලියගේ සම්බන්ධ ගැන කෙල්ල දැනගෙන තියෙන්නේ. මේකෙන් පස්සේ කෙල්ලට කබීර් ළඟට ආපහු එන්න හිතිලා නැහැ. මොකද කබීර් එක්ක දැන් අර නිලියේ ඉන්නවා කියලානේ ප්‍රීති හිතන්නේ. ඒත් කබීර් ඒ කෙල්ල එක්ක සම්බන්ධයක් තිබ්බේ නැහැ නේද ඔයගොල්ලන්ට මතකනේ. කබීර් කවදම හරි ආපහු එයි කියන බලාපොරොත්තුවෙන් තමා ප්‍රීති එදා ඉඳලා තනියම ජීවත් වෙලා තියෙන්නේ. මම බැඳපු කෙනාට මම සුලගිල්ලක්වත් අල්ලන්න දුන්නේ නැහැ කබීර්. මේ ඔයාගේ ළමයා කියලා කෙල්ල එතන දිහාඬනවා. කොල්ල ඒකම ප්‍රීතිය බදා ගන්නවා. මේ ළමයා අනාථයෙක් කියලායි හැමෝම කිව්වේ පැටියෝ. ඒත් මෙයා ඔයාගේ අර ගෑනු කෙනයි මට හැම එකකටම උදව් කළේ කියලාත් කියනවා. කොල්ල කොහොම හරි මේ කෙනාවත් ගිහින් බදා ගන්නවා. කෙල්ල කියනවා මම ඔයාට වෙච්ච දේවල් ගැන දරන් හිටියේ නැහැ. මං ඔයාට ආදරෙයි. මාව දැන්වත් කසාද බඳිනවද කියලා තමයි කෙල්ල අඬ අහන්නේ. මේ දෙන්න ආදරෙන් තුරුල් කර ගන්නවා. ඔන්න ඔතනින් පස්සේ කබීර් සහ ප්‍රීති කසාදත් බැඳලා කෙල්ලව කබීර්ගේ ගෙදරටම තමයි එක්කගෙන එන්නේ. කබීර් මේ විස්තර ඒගොල්ලන්ටත් කියනවා. එයාලත් මේ ගැන තේරුම් ගන්නවා. මෙයාලා සතුටින් ජීවත් වෙනවා. ළමයා ලැබෙන්න කලින් තියෙන උත්සවයකදී කෙල්ලගේ තාත්තලාත් ඇවිත් කබීර්ගෙන් සමාව ගන්නවා. මොකද ඒගොල්ලෝ අතින් ලොකු වැරද්දක් උනේ. ඔන්න ඔතනින් පස්සේ කබීර් සහ ප්‍රීති ගොඩක්ම ආදරයෙන් හරිම සතුටෙන් මුළු ජීවිත කාලෙම එකටම ජීවත් වෙනවා. ඉතින් මේ කතාව හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න උදව් කරන්නත් එපා.